දුම්කොළ අවම වශයෙන් 200කට අධික රෝග සඳහා මූලික හේතුවක් බවට පත් වෙනවා. අවුරුද්දකට 22000කට ආසන්න ප්‍රමාණයක් අකාලේ මිය යනවා අපේ මේ පුංචි රට ඇතුළේ විතරක් දුම්කොළ භාවිතය නිසා. යාඩියා T5L සතුට පෙරුණු දිගු ගමනකට ඊළඟට මේකේ ආර්ථික හානිය ගැන කතා කළොත් වාර්ෂිකව අපි රුපියල් බිලියන් 214කට ආසන්න ප්‍රමාණයක් 2016 ඇස්තමේන්තුව වලට වියදම් කරනවා. බිලියන් 214ක් කියන්නේ කොයි වගේ ප්‍රමාණයක් කියලාද අපි හිතන්නේ? අපි එළියට බැස්සොත් එහා පැත්තේ පේනවා නෙළුම් කුළුණු. අපි මේ කතා කරන ප්‍රමාණය දුම්කොළ නිසා සිද්ධ වෙන හානිය නඩත්තු කරන්න අපි වියදම් කරන ප්‍රමාණය ඒ වගේ නෙළුම් කුළුණු 16ක් හදන්න යන මුදල් ප්‍රමාණය. අපි ගත්තොත් දක්ෂිණ අධිවේගී මාර්ග දෙකක් හදන්න යන මුදල් ප්‍රමාණය. අලුත් විශ්වවිද්‍යාල කිහිපයක් ඇත්තටම අලුතෙන්ම හදන්න යන මුදල් ප්‍රමාණය. මේක තමයි ආර්ථික වශයෙන් අපි මොනතරම් අගාධයකට ඇදහෙලනවද කියලා මේ දුම්කොළ කර්මාන්තය. ලංකාවේ විතරක් ආසන්න වශයෙන් දවසකට සිගරට් ෆිල්ටර්ස් මිලියන් 9කටත් 11කටත් අතර ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනවා. මේ පාවිච්චි කරපු සිගරට් ෆිල්ටර් වල උග්‍ර රසායනික ද්‍රව්‍යයන්, උග්‍ර පිළිකාකාරකයන් අඩංගුයි. මේ ෆිල්ටර්ස් ඉක්මනින් දිරා යන්නේ නැති මයික්‍රෝප්ලාස්ටික් කොම්පොනන්ට්ස් වලින් සකස් වෙලා තියෙනවා. මේවා යන්නේ අපේ ජල මූත්‍රාශ වලට, අපේ අනිකුත් ගොවි බිම් වලට, සාගරයට මේ මගින් සිද්ධ වෙන පරිසර හානිය අනන්තයි. සෞඛ්‍යමය, ආර්ථිකමය, පාරිසරිකමය මේ සියලු සාධක වලින් දුම්කොළ රටේ ජනතාවට බරපතල හානියක් සිද්ධ කරනවා. ඒ විතරක් නෙමෙයි හෙරොයින්, ඇම්ෆෙටමින් වගේ රසායනික මත්ද්‍රව්‍ය වලට මූලිකව ඇබ්බැහි වෙච්ච ගේට්වේ එක එහෙම නැත්නම් ద్వාරය හැටියට සකස් වෙලා තියෙන්නේ මේ දුම්කොළ භාවිතය. දුම්කොළ අවම වශයෙන් 200කට අධික රෝග සඳහා මූලික හේතුවක් බවට පත් වෙනවා. අවුරුද්දකට 22000කට ආසන්න ප්‍රමාණයක් අකාලේ මිය යනවා අපේ මේ පුංචි රට ඇතුළේ විතරක් දුම්කොළ භාවිතය නිසා. යාඩියා T5L සතුට පෙරුණු දිගු ගමනකට ඊළඟට මේකේ ආර්ථික හානිය ගැන කතා කළොත් වාර්ෂිකව අපි රුපියල් බිලියන් 214කට ආසන්න ප්‍රමාණයක් 2016 ඇස්තමේන්තුව වලට වියදම් කරනවා. බිලියන් 214ක් කියන්නේ කොයි වගේ ප්‍රමාණයක් කියලාද අපි හිතන්නේ? අපි එළියට බැස්සොත් එහා පැත්තේ පේනවා නෙළුම් කුළුණු. අපි මේ කතා කරන ප්‍රමාණය දුම්කොළ නිසා සිද්ධ වෙන හානිය නඩත්තු කරන්න අපි වියදම් කරන ප්‍රමාණය ඒ වගේ නෙළුම් කුළුණු 16ක් හදන්න යන මුදල් ප්‍රමාණය. අපි ගත්තොත් දක්ෂිණ අධිවේගී මාර්ග දෙකක් හදන්න යන මුදල් ප්‍රමාණය. අලුත් විශ්වවිද්‍යාල කිහිපයක් ඇත්තටම අලුතෙන්ම හදන්න යන මුදල් ප්‍රමාණය. මේක තමයි ආර්ථික වශයෙන් අපි මොනතරම් අගාධයකට ඇදහෙලනවද කියලා මේ දුම්කොළ කර්මාන්තය. ලංකාවේ විතරක් ආසන්න වශයෙන් දවසකට සිගරට් ෆිල්ටර්ස් මිලියන් 9කටත් 11කටත් අතර ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනවා. මේ පාවිච්චි කරපු සිගරට් ෆිල්ටර් වල උග්‍ර රසායනික ද්‍රව්‍යයන්, උග්‍ර පිළිකාකාරකයන්